හිතලා බලන්න. අපි හැමදාම කන බොන දේවල් ඒ වගේන් සමහරක් හැදෙන්නේ ඇසට නොපෙනෙන පුංචිම පුංචි ජීවීන් පිරිසක් අතින් කිව්වොත් අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ කතාවක්. ඒ තමයි අපේ සාම්ප්‍රදායික පානයක් වෙන රා පිටිපස්සේ තියෙන විද්‍යාව. මේකට උදව් වෙන සෝබාදහමේම පුංචි කෝකියෝ ගැන. හොඳයි අපි එනම් පටන් ගමු. මේ බලන්නකෝ මේ වගේ ජීවීන් අපි වටේට හැමතැනකම ඉන්නවා. වාතේ වතුරේ අපි කන කෑමවල හැමතැනම. ඒත් අසල ප්‍රශ්නේ නම් මෙයා ඇත්තටම මොකද්ද කරන්නේ? නිකන්ම ඉන්නවද? එහෙම නැත්නම් අපිට නොතේරෙන ලොකු වැඩක් කරනවද? ඉතින් ක්ෂුද්‍ර ජීවීන් කිව්ව ගමන් අපි ඔළුවට එන්නෙම විෂ බීජ ලෙඩ රෝග වගේ නරක දේවල් නේද? හැබැයි ඇත්ත කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. අපි අද බලමු මේ පුංචි සේවකයන්ගේ හොඳ පැත්ත ගැන ටිකක් ගැඹුරින්. මෙන්න මේක තමයි අපි හරියටම තේරුම් ගන්න ඕන දේ. හැම ක්ෂුද්‍ර ජීවියෙක්ම අපිට නරක නෑ. ඇත්තටම කිව්වොත් අපි ආසම කරන කැම බීම ගොඩක් හදන්න මේ ක්ෂුද්‍ර ජීවීන් නැතුවම බැරි හවුල්කරුවෝ. එයාලා තමයි කර්මාන්ත ශාලාවල නිහඬ සේවකයෝ. හොඳයි එහෙනම්. දැන් තමයි වෙලාව. අපේ කතාවේ නියමතරුව හමු වෙන්න. රා විතරක් නෙවෙයි. තවත් පැසවීමට ලක් කරන බීම වර්ග ගොඩක් පිටිපස්සේ ඉන්න මේ විශේෂ සීනි කන්නම ආස කරන දිලීරේ කවුද කියලා අපි බලමු. ඔව් මේ කතාවේ තරුව තමයි යීස්ට්. සරලවම කිව්වොත් යීස්ට් කියන්නේ දිලීර රාජධානියට, ඒ කියන්නේ ෆන්ජයි කියන කාණ්ඩයට අයිති එකම එක සෛලයකින් හැදිච්ච පුංචි ජීවියෙක්. යීස්ට් වර්ග නම් ගොඩාක් තියෙනවා. ඒත් මධ්‍යසාර හදනකොට වීර්යා වෙන්නේ සැකරොමයිසිස් සෙරවිසියේ කියන විශේෂ වර්ගය. නම ටිකක් අමාරුයි වගේ නේද? ඒත් මේ තමයි රා, වයින්, බියර් වගේ දේවල් හදන්න ප්‍රධාන වශයෙන්ම උදව් වෙන යීස්ට් වර්ගය. හරි. දැන් අපි මේ පුංචි කෝකියා, ඒ කියන්නේ යීස්ට් කොහොමද සීනි පාවිච්චි කරලා මධ්‍යසාර හදන්නේ කියන විද්‍යාත්මක ක්‍රියාවලිය දිහා බලමු. මේකට තමයි අපි පැසවීම එහෙම නැත්නම් ෆර්මෙන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් ප්‍රශ්නේ මේකයි. කොහොමද මේ සාමාන්‍ය සීනි අරගෙන ඒක මධ්‍යසාර කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් බවට පත් කරන්නේ? මේක පිටිපස්සේ තියෙන රසායනය මොකක්ද? හරි. මේ තියෙන්නේ ඒකේ රසායනික සමීකරණය. බැලු බැල්මට ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට මේක හරිම සරලයි. බලන්න වම් පැත්තේ තියෙන්නේ C6H12O6 ඒ කියන්නේ ග්ලූකෝස් සරලව සීනි. යීස්ට් මේ සීනි අරගෙන ඒකෙන් හදනවා දකුණු පැත්තේ තියෙන දේවල් දෙක. එකක් තමයි C2H5OH ඒ කියන්නේ එතනෝල්. එහෙම නැත්නම් මධ්‍යසාර. අනිත් එක CO2 ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. අපි මේ සංකීර්ණ සමීකරණය තවත් සරල කරලා පියවරෙන් පියවර බලමු. පියවර 1 යීස්ට් සීනි තියෙන තැනක් හොයාගන්නවා. හිතන්නකෝ පළතුරු යුෂ වගේ දෙයක්. පියවර 2 ඒ සීනි ටික ආහාරයට අරගෙන Tamanට ඕන ශක්තිය හදාගන්නවා. පියවර 3 මේ ක්‍රියාවලියේ අතුරුඵල විදියට අපද්‍රව්‍ය විදියට මධ්‍යසාර ඒ කියන්නේ එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. ඔන්න ඕකයි සරලවම වෙන්නේ. යීස්ට් වලට ඕන සීනි විතරයි. ඒ සීනි එන්නේ මිදි වලින්ද තල් මලෙන්ද කියන එක යාලට අදාළම නැහැ. හොඳයි. දැන් අපි මේ ඉගෙනගත්ත විද්‍යාව රාහදන ක්‍රියාවලියට කෙලින්ම සම්බන්ධ කරලා බලමු. මේ දැනුමෙන් අපිට මේ සම්පූර්ණ ක්‍රියාවලියම ලස්සනට තේරුම් ගන්න පුළුවන්. ඔන්න මේ තියෙන්නේ අපි මෙච්චර වෙලා කතා කරපු ඒ විද්‍යාත්මක ක්‍රියාවලිය අවසාන ප්‍රතිඵලය. අපේ රටේ ගොඩක් දෙනෙක් හොඳට දන්න සාම්ප්‍රදායික පානයක් වෙන රා. අපිට මතකයි නේද යීස්ට් වලට වැඩේ පටන් ගන්න සීනි ප්‍රභාවයක් ඕන කියලා. ඉතින් රා හදද්දී මේ සීනි එන්නේ තාල වර්ගයේ ගස්වල මල් වලින්. ප්‍රධාන වශයෙන්ම පොල්, කිතුල් සහ තල් කියන ගස් වර්ග තමයි මේකට පාවිච්චි කරන්නේ. එහෙනම් රා හැදෙන සම්පූර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම තාල ගහේ මලෙන් තෙලිච්ච ඒ කියන්නේ යුෂ එකතු කරගන්නවා. ඊට පස්සේ කිසිම දෙයක් එකතු කරන්න ඕනේ නැහැ. වාතයේ ඉන්න ස්වභාවික යීස්ට් සහ යුෂ එකතු කරන භාජනවල ඉන්න යීස්ට් ඉබේම වැඩ පටන් ගන්නවා. මේ යීස්ට් යුෂවල තියෙන අධික සීනි ප්‍රමාණය පැසවීමට ලක් කරනවා. ටික වෙලාවකින් ඒ කියන්නේ මේ ක්‍රියාවලිය අවසානයේදී සාමාන්‍යයෙන් 4යි සහ 6යි අතර මධ්‍යසාර ප්‍රතිශතයක් තියෙන රා බවට ඒ යුෂ පත් වෙනවා. දැන් අපි රෑ හැදෙන විද්‍යාව දන්නවා. ඉතින් අපි පොඩ්ඩක් මේක දිහා පුළුල් චිත්‍රයක් විදිහට බලමු. මේ එකම මූලික ක්‍රියාවලිය තරවත් කොච්චර දේවල් හදන්න පාවිච්චි වෙනවද කියලා හිතුවොත් පුදුම හිතෙයි. මෙන්න මේක තමයි ඒකට හොඳම උදාහරණය. බලන්නකෝ. තල් යුෂ වලින් රා හදන එකයි මිදි වලින් වයින් හදන එකයි මේ ක්‍රියාවලි දෙකම පිටිපස්සේ තියෙන එකම එක දෙයයි. ඒ තමයි යීස්ට් මගින් සීනි පැසවීම කියන ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලිය. ඉතින් තේරුම් ගන්න තියෙන වැදගත්ම දේ තමයි මේක.
ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය එකක් වුණාට අවසාන නිෂ්පාදනය මොකක්ද කියලා තීරණය වෙන්නේ පටන් ගන්න අමුද්‍රව්‍ය මත. රාවලට තල්යුෂ, වයින් වලට මිදියුෂ. වෙනස තියෙන්නේ සීනියන මූලාශ්‍රය විතරයි. ඉතින් අපි මේ කතාව අවසන් කරන්නේ පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරලා. අපි එදිනෙදා පාවිච්චි කරන තවත් මොන වගේ දේවල් පිටිපස්සේ මේ නොපෙනෙන කෝකියන්ගේ, ඒ කියන්නේ ශුද්‍ර ජීවීන්ගේ දායකත්වයේ හැංගිලා තියෙන්න පුරවන්ද? පොඩ්ඩක් හිතලා බලන්න.